බොක බොක්ක මේ ඉන්නේ ෆාතිමා. මගේ නම බුද්ධික. මේ ඉන්නේ අපේ එහා ගෙදරට අලුතෙන් ආපු මුස්ලිම් ෆැමිලි එක. අපා මේකේ තියෙන කිසි දෙයක් මට තේරෙන්නේ නෑනේ. මේ ඉන්නේ මොහමඩ් රහුමාන්. ෆාතිමාගේ තාත්තා. ෆාතිමාගේ තාත්තට වැඩිය සිංහල තේරෙන්නේ. පැටියෝ කොහොමද? හැබැයි ඒකට ෆාතිමාට නම් හොඳට සිංහල තේරෙනවා. ෆාතිමා හැමදාම හවසට පොත් කියවන්නේ එයාලගේ බැල්කනියට එනවා. අන්න එහෙමයි මම ෆාතිමා වඳුරගත්තේ බොක්ක. අන්නා බුද්ධිකන්නා මුස්ලිම් ෆැමිලි එකක් එහා ගෙදර ඉන්නවා කියන්නේ ඉතින් හැම ගෙදරකටම මෙහෙම තමයි. හැබැයි ඒකෙන් උනේ මගේ ෆාතිමාගේ ආදර කතාව පටන් ගත්ත එක බොක්ක. හැබැයි බොක්ක මට ෆාතිමාට ආදරය කරන්න නම් එච්චර ලේසි උනේ නෑ. මොකද කොයි වෙලාවෙ බැලුවත් ෆාතිමාලාගේ තාත්තා ගෙදරමයි ඉන්නේ බොක්ක. දවසක් අපි දෙන ලියුම් මාරු කරන්න ගිහලා 99න් බේරුනේ බොක්ක. මොකක්ද යකෝ ඒ? අඩේ කවුදද උම්ම දුන්නේ? මම සිංහල දන්න දුන්නාට උම්ම දන්න හොදේ. මම උම්ම දීපු මිනිහා. හැබැයි මං ඊට පස්සේ ෆාතිමා වෙනුවෙන් ඕනම ගේමකට බහිනවා කියලා හිත හදාගත්ත බොක්ක. හැබැයි ඒ හිත ටික වෙලාවකටයි බොක්ක හදාගන්න පුළුවන් උනේ. කනවා කැවුච්ච මුංගේ මමන. මහල හත්ති හුත්. අපි මුස්ලිම් බල්ලා අල්ලන්න බෑ මේ. යකෝ අපේ කොල්ලව හදාගෙන දෙන්නේ නැනේ. නානා කෙල්ලක් කරා. මට බයිනවා. හැබැයි ඊට පස්සේ ෆාතිමත් එයාලගේ තාත්තට අපි ගැන කිව්ව බොක්ක. நான் புத்திக்கான காதலிக்கிறேன். අඩේ බුද්ධික පුතා. එදා තමයි ෆාතිමාගේ තාත්තට හොඳටම තරහ ගියපු දවස බොක්ක. ඔබේ හොම්බ තලනවා මන් දැන්. බාවේ මම සිංහලෙන් බැලලා ඉවරයි දැන්. මම හින්දියෙන් තමයි බයිනවා. අඩේ බුද්ධික පුතා කේදරේ කරන්නේ බෑ. සිංහලෙන් බලන්න මට දැන් සිංහල පුළුවන් නෑ. මට ඊට පස්සේ කවදාකවත් ආපහු ෆාතිමාව බලන්න උනේ නෑ බොක්ක. මං හැමදාම හවසට පිස්සෙක් වගේ බිබී ෆාතිමා ළඟ ගේලකට එනවා බොක්ක ෆාතිමාව බලන්න. හැබැයි ඒකට රහුමාන් මාමා මාත් එක්ක පුදුම තරහකින් හිටියේ. අඩේ බුද්ධික පුතා අතරම් මායිම කරන්නේ උඹ. ඔන්න එහෙනම් බොක්කල මෙතනින් තමයි ෆාතිමා පළවෙනි කොටස ඉවර වෙන්නේ. එහෙනම් ඉතින් ෆාතිමා දෙවෙනි කොටසෙන් ළඟදීම හමු වෙමු. අබ්දුල් නසීර් රිස්වාන් පෞසන් ඕන්ඩා තංගති පාංජි පේටිදා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ෆාතිමා දෙවෙනි කොටසෙන් හමු වෙමු. බොක්ක බොක්ක. නෙන්න. අඩේ ගෝ අපේ බුද්ධික පුතා. අඩේ මට දැන් සිංහල පුළුවන්ද? அப்பா நான் புத்திக்கான காதலிக்கிறேன். අඩේ බුද්ධික පුතා